වාහන කොච්චරද තියෙනවද කියනවා නම් නම්බර් ප්ලේට් එකක් දී ගන්නත් අමාරුයි. කොච්චර දියුණුවක්ද? පුනරුදය කියන්නේ මේකට. මිනිස්සුන්ට කෝටි ගණන්, ලක්ෂ ගණන්, දහස් ගණන් දෙන මෝටර් සයිකල්, කාර්, වෑන්, ජීප් වරම ගන්න බලම් කොළඹ යන්න බෑ. මේ වර නම්බර්ස් පරණ නම්බර්ස් තියෙන වාහන හොයා ගන්න බෑ. එච්චරට අලුත් වාහන ආසයි මට සමහර කලා හිතෙනවා මේ ලංකාව 2048 වෙලාද කියලා. ඉතින් ඕම එකේ ඉතින් ලයිට් බිල පොඩ්ඩක් වැඩි කරලා මේව කරන්න මොකද? ලයිට් බිල වැඩි කරා කියලා ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එච්චර වාහන තියෙන එකේ අඩුම ගාන කොළඹ වුන්ටවත් මේ ලයිට් බිල වැඩි කරලා දෙන්න ඕනේ. ඔය කොළඹ නෙමෙයි ගොඩක්ම ආර්ථික මරමස්ථාන ටික තියෙන්නේ පොඩ්ඩක් වැඩි කරලා ගන්න ඕනේ. කුට්ටිය ගන්න පුළුවන් දෙනින් ගන්න ඕනේ. එහෙම තමයි සාමාන්‍යයෙන් කියන අර ටැක්ස් ගන්නත් කියනවනේ අර මල නොතලා රොන් ගන්න ඕනේ කියලා. මන්නේ සීන් එක කරන්න. ඕකෝම් දිනුසුන්ට ගෙවන්න පුළුවන්. ගෙව්වේ නැත්තම් කපලා දාන්න දෙන්නේ. ඒතොර අවුලක් නැහැ. පොඩ්ඩක් බැනුම් ආයි අවුලක් නැහැ. කවුරුහරි කියලා ලයිට් බිල් ගෙවයින්නේ එතකොට. එහෙමත් උන් ඉන්නවනේ. මොකද අපි ආයි දෙන්නේ නැහැ විපක්ෂයට ඡන්දේ. අපි දෙන්නේ NPP එකට විතරයි. අපි NPP ගැන සම්පූර්ණ විශ්වාසය දීලා තියෙන ඊළඟ පළාත් සභාවේ දෙන්නේ NPP විතරයි. ආයේ දෙන්නේ නැහැ මේගොල්ලෝ මේ අර එක ජැක් ගහගෙන මේ විපක්ෂ කට්ටිය දැන් කරන්න යනකොට අපි ඒකට නෙමෙයි විපක්ෂයට ඡන්ද දුන්නේ. අපි හරි අකමැති ඒකට. ඒක නිසා අපි NPP එක දිනවනවා අනිවාර්යයෙන්. තව දෙයක් කියන්න ඕනේ. අපි එහෙම ඡන්ද දුන්නාට පස්සේ අඬන්න බෑ. අපි දැන් ඡන්දේ දෙනවනේ හොඳට දෙනවා. ආයි සුපිරියටම දෙන්නම්. හැබැයි අඬන්න බෑ. අර ගාලා එහෙම අඬන්න බෑ. අපි ඡන්ද දුන්නම ඒක සන්තෝෂයෙන් බාර ගන්න. තැන් වල කියලා කුණු ගාලා අඬන්න එපා. ඒක අවුල් නෙදින්. ඒ වුණාම ටිකක් අවුල්. අනික පිරිමියෙක් වුණාම පාරේ හැමතැනම අඬන්න යන්න හොඳ නෑ. ඒක ඇත්තටම කැතයි. විශේෂයෙන් ඔය ඇමති කෙනෙක් හරි මොකක් කර වුණාම ඒක කැතයි. ඔය හොඳ පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. අඬන්න නරකයි. සිංහලයෝ කියන්නේ එහෙම අඬන જાතියක් නෙමෙයි. නාහෙන් අඬන උන් තමයි. හැබැයි උනාට එහෙම කැත විදිහට අඬන්නේ නැහැ. කියන්නේ එකි ගහ අඬන්නේ නැහැ. මතක් කර අපි අගමැති තුමිය කියලා. ඉතින් අර බන්දු සමරසිංහ වගේ බන්දු සමරසිංහ වගේ අඬන්නේ. නම කියන්නේ මට මතක නැහැ ඇත්තට. මොකද අලුත් කට්ටියනේ නම මතක නැහැ. මම දැක්කා ඔය දැන් ඔය ක්ලිප්ස් ගොඩක් යනවා. ඒ කතා කර යන ගම එකපාරට මොන මගුලක්ද ඈ තන්ද කැඩෙන ඕම කරන්න එපා. අපි විපක්ෂයට දෙන්නේ නැහැ ඊට පස්සේ. උඹලට තමයි ඡන්ද දෙන්නේ. කොහොම ස්තුතියි.